සුඩි ශ්‍රී ලංකා හරිම ආදරෙන් පිළිගන්න සතුන්ට පරිසරයට ආදර කරන ඔයගොල්ලෝ හැමෝම. ඉතින් අදත් අපි ඉන්නේ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ මේ අපි ඇවිල්ලා ඉන්නේ අද විදේශීය කුරුළු වෙනට. අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේගොල්ලෝ ගැන. ඔයාලට පේනවනේ හරි ලස්සන පාට තියෙන කුරුල්ලෙක් මැකෝ ගිරව් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. හරි ඉතින් මේ අද මේ මැකෝ ගිරව් ගැන කතා කරන්න අපිත් එක්ක පුරුදු විදිහටම එකතු වෙලා ඉන්නවා අපේ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සංවර්ධන නිලධාරී අපි ශ්‍යාමා සමරනායක අයියා. ඉතින් මේගොල්ලෝ ගැන කතා කරද්දි මම හිතුවා මුලින්ම කතා කරන්න ඕනේ කියලා මේගොල්ලන්ගේ විද්‍යාත්මක වර්ගීකරණය ගැන. ඉතින් මේ ගැන කතා කරන්න සුදුසුම පුද්ගලයා තමයි අපේ ශ්‍යාමල් අයියා. ඔව් ඇත්තටම මේ මැකෝ ගිරවුන් කියලා කියන්නේ තවත් සත්ව විශේෂයක්. ඒකට මේ සතුන් අපි වර්ගීකරණයේදී ඒගොල්ලන්ව මුලින්ම ඇනිමාලියා කියන කින්ඩම් එකට තමයි වර්ග කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලන්ට පෘෂ්ඨ රජ්ජුවක් තියෙන සතුන් නිසා ඒගොල්ලන් කෝඩේටා කියන ෆයිලම් එකේ තමයි යන්නේ. ඊට පස්සේ මේගොල්ලන් පක්ෂීන් නිසා ආවේස් කියන ක්ලාස් එකට තමයි අපි වර්ග කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඕඩර් එක විදිහට අපි පිස්ටැචි ෆෝම්ස් කියන වර්ගය ඒ ඕඩර් එකට ඊට පස්සේ ෆැමිලි එක පිස්ටැචි ඩේ කියන ෆැමිලි එකටත් වර්ගීකරණය කරලා තියෙනවා. ඒත් එක්කම දැන් මේගොල්ලන්ගේ ජෙනරාස් විදිහට ගත්තොත් ආරා කියන ජෙනරා එක තමයි වැඩිම සතුන් ගණනක් අඩංගු වෙන්නේ. ඒත් එක්කම තවත් ජීනස් 6කට වගේ වර්ග කරලා තියෙනවා. අපි ඉදිරියේදී බලමු ඒ සතුන් කොයි වගේද වෙනස් වෙන්නේ කියලා. හරි මේ අපි ඒ කතා කරේ මේගොල්ලන්ගේ විද්‍යාත්මක වර්ගීකරණය ගැන. ඊළඟට මේගොල්ලන්ව හඳුන්වද්දී අපි මේගොල්ලන්ව හඳුන්වනවා මේ නිව් වර්ල්ඩ් බර්ඩ් ස්පීෂීස් එකක් කියලා. කියන්නේ මේ නව ලෝකයට අයත් පක්ෂී විශේෂයක් විදිහට මේගොල්ලන්ව. එහෙම හඳුන්වන්න හේතුව ඇත්තටම මේගොල්ලන්ගේ ව්‍යාප්තිය. මේගොල්ලෝ ව්‍යාප්ත වෙලා ඉන්නේ මේ දකුණු සහ මධ්‍යම ඇමරිකානු ප්‍රදේශවල. ඒ කියන්නේ පේරු රාජ්‍ය, බ්‍රසීලය, බොලිවියා මේ වගේ රටවල් කිහිපයක මේගොල්ලෝ ව්‍යාප්ත වෙලා ඉන්නවා. සහ මේගොල්ලෝ ආවෙනිකයි නේද? ඒ ඇමසන් නිම්නයට ඇමරිකාවට ආවේනික පක්ෂීන් විශේෂයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් මේ මැකෝ පක්ෂීන්. අපි දැන් කතා කරන්නේ මේගොල්ලන්ගේ මේ ව්‍යාප්තිය ගැන භූගෝලීය වශයෙන්. එතකොට මේ මෙසන් වනාන්තරයේ මේගොල්ලන්ව මේ මොන ස්තරවලද අපිට සාමාන්‍යයෙන් දකින්න හම්බෙන්නේ? මේගොල්ලන්ගේ වාසස්ථාන ගත්තොත් ඇත්තටම මේගොල්ලන් වනාන්තරවල තියෙන ගස් ස්තර තියෙනවා. අපි ඒවට වියන්ස්තර විදිහට තමයි හඳුන්වන්නේ. මේ වියන්ස්තරවල තමයි සාමාන්‍යයෙන් මේගොල්ලන්ව දකින්න පුළුවන් වෙන්නේ. මොකද ඒගොල්ලන්ට ආහාර බහුලව තියෙන්නේ ඒ ස්තරේ සහ ආරක්ෂාව ඒ දේවල් තියෙන නිසා. නමුත් අපිට සමහර වෙලාවට මේගොල්ලන් කඳන් දිගේ බඩගාගෙන යන අවස්ථාවන්, ඒ කියන්නේ පාද භාවිතා කරලා සහ වලිගය මේ භාවිතා කරලා වලිගය කියන්නේ මේ පෙන්දය කොටස භාවිතා කරලා මේගොල්ලන්ට ඒ ගස් උඩ ඇවිද්දෙන්න ඒ වගේ ස්වරූපයකුත් පෙන්වන අවස්ථාවන් තියෙනවා. ඒත් එක්කම තමයි මේගොල්ලන් ගංගා යුරු ආශ්‍රිතවත් මොකද ඒගොල්ලන්ගේ අර පුරුද්දක් තියෙනවා මැටි අනුභව කරන. ඉතින් ඒ සඳහා මේගොල්ලන් ඒ ගංගා යුරු නිරන්තරයෙන් භාවිතා කරනවා. ඒත් එක්කම කලාතුරකින් අපිට යටම ස්තරේ බිම්ස්තරේ බොහොම කලාතුරකින් මේගොල්ලන්ව දකින්න හැකියාවක් තියෙනවා. හරි මේ දැන් අපි ඒ කතා කරේ මේගොල්ලන්ගේ මේ වාසස්ථාන ගැන. ඊළඟට මේගොල්ලන්ගේ මේ විශේෂ ගැන කතා කරද්දී මේගොල්ලෝ අපි කියනවා විශේෂ 19ක් විතර ඉන්නවා කියලා සහ විශේෂ 5ක් විතර මේදී පදවීමට ලක් වෙලා තියෙනවා කියලා. ඉතින් මේගොල්ලන්ගේ විශේෂ ගැන කතා කරද්දී අපේ මේ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී අපිට මොන වගේ විශේෂද මේගොල්ලන්ගේ දැක ගන්න හම්බ වෙන්නේ? ඔව් ඇත්තටම දැන් අර ආරා කියන විශේෂයට ජීනස් එකේ සතුන් තමයි දෙහිවල සත්වෝද්‍යානයේ ඉන්නේ. ඒ කියන්නේ ජීනස් කීපයක සතුන් ඉන්නවා. ඉතින් ඒ ආරා කියන ජීනස් එකේ එන විශේෂ තමයි අපේ සත්වෝද්‍යානයේ ඉන්නේ. ඔව් එතකොට දැන් මේගොල්ලන්ගේ අපිට අඳුරගන්න තියෙන ලක්ෂණ තමයි විශේෂයෙන්ම පිහාටු වල වර්ණය.
ඉතින් ඒකින් තමයි ලේසියෙන් අඳුරගන්න පුළුවන් වෙන්නේ අපිට. නමුත් වෙනත් ලක්ෂණත් අපිට බලන්න පුළුවන්. ශරීර ප්‍රමාණය, හොටේ ස්වභාවය, ඇස්වල අර වෛරම් පිරලා තියෙන විදිය, ඒ වගේ ගොඩක් දේවල් අපිට අධ්‍යයනය කරලා තමයි ඒ අදාළ විශේෂයන් වලට යොමු කරලා තියෙන්නේ. නමුත් දැන් අපිට මේ සතුන් අඳුරගන්න ලේසියෙන්ම පුළුවන් නිල් කහ මැකෝ, ඊළඟට ස්කාලට් මැකෝ, ඊළඟට මිලිටරි මැකෝ, ඒත් එකම දැන් අපි දන්නවර හයිසින්ක් මැකෝ කියලා තව විශේෂයක් බොහොම ප්‍රසිද්ධ අපේ ඉස්සර සත්වෝද්‍යානයේ හිටිය. මේ වෙනකොට අපිට දකින්න ලැබෙන්නේ ඉතාම මිල අධික පක්ෂියෙක් කියලා හඳුන්වන්න පුළුවන්. ඒත් එකම යාගේ මුළු ශරීරයම ගත්තොත් නිල් පැහැති වර්ණයක් තමයි තියෙන්නේ. ඊළට හුරු දම් පැහැයක් නේද? ඔව්. ඉතින් හරිම ලස්සන කුරුල්ලෙක් කියලා. හරි. මේ ඉතින් අය මේ මට නිකන් අහන්න තුන අයියාගේ මේ එක මැකෝ කෙනෙක්ගේ සාමාන්‍ය වටිනාකම කීයක් විතර වෙනවද? ඔව්. ඉතින් අපි සාමාන්‍යයෙන් මිල අඩුම මැකෝ කෙනෙක් ගත්තොත් ඉතින් ලක්ෂ 5ක වගේ ඉඳලා ඊට ඉහළට දෙන්න පුළුවන්. ඒක ඉතින් සතාගේ ස්වභාවය, සතාගේ සෞඛ්‍ය තත්ත්වය, ඒගොල්ලන්ගේ පිහාටුවල වර්ණ පිහිටලා තියෙන ආකාරය, කුරුල්ලගේ විශේෂය අනුව වෙනස් වෙනවා මිල. හරි. ඉතින් මේගොල්ලන්ගේ මේ වගේ මිලකට විකිනෙන්න එක හේතුවක් තමයි මේගොල්ලන්ගේ ආයු කාලයක් නේදයි. දැන් අනිත් ගිරව් විශේෂයක සලකද්දි මේගොල්ලන්ගේ ආයු කාලය ගොඩක් වැඩි. අපි කියනවා මේගොල්ලන්ගේ මේ වැඩිම වාර්තාගත වැඩිම මැකෝ ගිරවගේ ආයු කාලය වාර්තා වෙලා තියෙන විදිහට අවුරුදු 114ක් ජීවත් වෙලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙකුටත් වඩා වැඩි කාලයක් ජීවත් වෙලා තියෙනවා. අපි කියනවා මේ දැන් මේගොල්ලන් අයිතිකාරයා මේ තමන්ගේ අවසන් කැමැත්තේ මේගොල්ලන්ට වෙන්න ඕනේ මොකද්ද කියලා ලියනවා කියලා. මොකද එයාටත් වඩා මෙයා ජීවත් වෙන හින්දා ඇතැම් අවස්ථාවල. ඉතින් ඇයි මෙයාගේ මේ ආයු කාලය කැප්ටිවිටි එකේදී කොහොමද අපේ සාමාන්‍ය ස්වභාවික පරිසරයේදී කොහොමද කියන එක අපි ටිකක් කතා කරමු. ඔව්. ඇත්තටම දැන් අපි දන්නවා ගිරවුන් ගත්තාම ඒගොල්ලන් බොහෝ කාලයක් ජීවත් වෙනවා. ඒත් මේ මැකෝ ගිරවුන් ගත්තාම ඒගොල්ලන් ඒ ගිරවුන්ගෙත් බොහොම වැඩි කාලයක් තමයි ජීවත් වෙන්නේ. ඉතින් දැන් මේගොල්ලන්ගේ මැකෝ ගිරවුන්ගේ ආයු කාලය සලකලා බැලුවොත් එහෙම ස්වභාවික පරිසරයේදී සාමාන්‍යයෙන් අවුරුදු 50ක් 60ක් ඒ වගේ ප්‍රමාණයක් තමයි මේගොල්ලන් ජීවත් වෙන්නේ. නමුත් මේගොල්ලන්ව හදා වඩා ගන්න එහෙම නැත්නම් අපි කැප්ටිව් කියන මේ සත්වෝද්‍යාන ඒ වගේ ස්ථානවල අවුරුදු 80ක් වගේ සාමාන්‍යයෙන් ජීවත් වීමේ හැකියාවක් තියෙනවා. ඒත් එක්කම තමයි අර ඔයා කිව්වා වගේ සමහර අවස්ථාවන් වලදී ඒ 80ටත් එහා ගිහිල්ලා අවුරුදු 100ක් ඒ වගේ ප්‍රමාණයක් ජීවත් වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ හොඳ ජීවන කාලයක් මේගොල්ලන්ට තියෙන්න නම් මේගොල්ලන්ගේ මන ආහාර, ඒ කියන්නේ පෝෂගුණයෙන් යුතු ආහාර සහ ආදරය රැකවරණය හොඳින් ලැබෙන්න ඕනේ එවැනි දීර්ඝ කාලීන ජීවිතය සඳහා. හරි. මේ අපි දැන් කතා කරන්නේ මේගොල්ලන්ට හොඳ ආහාර තියෙන්න ඕනේ කියලා මේගොල්ලන්ගේ මේ ජීවනට පවත්වාගෙන යන්න. අපි කතා කරොත් මේගොල්ලන්ට ස්වභාවික පරිසරයේදී ලැබෙන ආහාර සහ මේ සත්වෝද්‍යානය ඇතුළතදී ලබා දෙන ආහාර ගැන අපි ටිකක් කතා කරොත් ඇත්තටම දැන් ස්වභාවික පරිසරය ගත්තොත් එහෙම ඒගොල්ලන් ඉන්නේ අපි දන්නවා ඇමසන් වනාන්තරය වගේ ප්‍රදේශවල. ඒ ප්‍රදේශවල මේ විවිධ පළතුරු වර්ග, වෘක්ෂවල තියෙන හැදෙන පළතුරු වර්ග තමයි මේගොල්ලන් ආහාරයට ගන්නෙ. ඒත් එකම ඇට වර්ග, සමහර විට ගස්වල කඳන්, කෝටු, පොතු වර්ග ඒවා ආහාරයට ගන්න පුළුවන්. නමුත් සත්වෝද්‍යානයේ මේගොල්ලන්ට ඒ හැම දෙයක්ම ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අපිට ඒගොල්ලන්ට දෙන්න පුළුවන් උපරිම ආහාර වට්ටෝරුවක් ඒගොල්ලන්ට පශු වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරලා ලබා දෙනවා. ඉතින් මේ ආහාර වට්ටෝරුව ගත්තොත් එහෙම මේකේ ඇත්තටම ප්‍රධාන වශයෙන්ම අපිට බලන්න පුළුවන් පළතුරු වර්ග. අඹ, කෙසෙල්, පැපොල්, ෆැෂන් ෆෘට්, ඒත් එක්කම සමහර කලාවට අන්නාසි, බඩේරිංගු ඒ වගේ පළතුරු සහ ධාන්‍ය වර්ග ලබා දෙනවා. ධාන්‍ය වර්ග කිව්වහම තවත් කඩල, ඊළඟට ඇට වර්ග, සූර්යකාන්ත ඇට, මිල අධික ඒ වගේ ඇට වර්ගත් අපි මේ සතුන්ට ලබා දෙනවා. ඉතින් මේ
සතුන් මෙච්චර ආහාර අපි ලබා දුන්න අපි දන්නේ ස්වභාවික පරිසරයේදී මේගොල්ලන්ට ඊට වැඩිය තවත් විශේෂ ඇට වර්ග ධාන්‍ය වර්ග හම්බ වෙන්න පුළුවන්. ඒක නිසා අපි මේගොල්ලන්ට වෙනත් විටමින් වර්ගත් සහ ඒගොල්ලන්ගේ පෝෂණ උණුතාවයන් තියෙනවා නම් ඒ සඳහා අවශ්‍ය අපි මිනරල් මික්ස් එහෙම නැත්නම් මිනරල් පවුඩර්ස් කියලා යොදන සප්ලිමන්ටරි ෆුඩ් විදිහට ලබා දෙන ඒ ආහාර සහ මේ පෝෂණ පූරක ලබා දීමටත් කටයුතු කරනවා. එතකොටයි මේගොල්ලෝ ගත්තම මේගොල්ලෝ සම්පූර්ණයෙන්ම ශාක භක්ෂකද නැත්නම් මේගොල්ලෝ සර්ව භක්ෂක? ඔව් ඇත්තටම මේගොල්ලන් අපි ශාක භක්ෂක සතුන් විදිහට සලකන්න පුළුවන්. නමුත් කෘමි විශේෂයෙන්ම ඉඳලා හිටලා මාංශ භක්ෂක ලක්ෂණත් පෙන්වන අවස්ථා තියෙනවා. ඇතරම දැන් සත්සෝද්‍යානයේ ඉන්න සතුන්ට මේගොල්ලන් අපි කියන බිත්තර දාලා පැටව් ඉන්න අවස්ථාවන් වල එහෙම නැත්නම් බිත්තර දාන්න ඉන්න කාලේදී මේගොල්ලන්ට අපි තම්බපු මස් කොටලා ඒ වගේ ඒ කියන්නේ අර පෝෂණය අවශ්‍ය ප්‍රමාණයන් වලදී එහෙම ලබා දෙන අවස්ථාවන් තියෙනවා ප්‍රෝටීන් විශේෂයෙන්. ඒත් එක මට කියන්න තව දෙයක් තියෙනවා මේ ගිරවුන් කියන සතුන්ට ගොඩක් විවිධ ඔය ධාන්‍ය වර්ග ඇට වර්ග වලට ඒගොල්ලන් කැමති. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් ගිරව් කියන අය මිරිස් ඒ වගේ කරල් දේවල් කන් ආහාරයට ගන්නත් බොහොම රුචිකත්වයක් තියෙනවා. ඇත්තට මේ මැකෝ ගිරවුන්ටත් අපි ඒ ගිරවුන් සඳහා ලබා දෙන ආහාර මිශ්‍රණයක් ලබා දෙනවා. ඒ සඳහා බෝංචි හෝ මෑකරල් ඒත් එක්කම බණ්ඩක්කා ඒත් එක්කම අමුමිරිස් වගේ විවිධ ඇටවර්ග සහිත ආහාර වර්ගත් එළවලු වර්ගත් ලබා දෙනවා. ගෙන හොඳ සමබල ආහාර වෙලා මේගොල්ලන්ට හම්බ වෙනවා. අපි සත්වෝද්‍යානයේදී ලබා දෙනවා. මේගොල්ලන්ගේ බිත්තර ගැන කතා කරන්නේ අයියා. එතකොට මේගොල්ලන්ගේ මේ බිත්තර දැමීම රටාව අපි කියනවානේ මේගොල්ලෝ මේ ඇසින්ක්‍රොනස් ලේන් කියලා මේගොල්ලන්ගේ බිත්තර දැමීම රටාව කියන්නේ මේ කාල පරතරයක් තියලා තමයි මේගොල්ලෝ බිත්තර දාන්නේ. බිත්තර දෙකක් අතර කාල පරතරයක් තියෙනවා මේගොල්ලන්ගේ. ඉතින් මේගොල්ලන්ගේ බිත්තර දැමීම මේ කුරු සැදීම වගේ මේ දේවල් ගැන අපි ටිකක් කතා කරොත්. ඔව්. ඇත්තටම දැන් අපි දන්නවා මේගොල්ලන් වනාන්තරයේ ඉන්නකොට අනිත් පක්ෂීන්ගේ වගේ මේගොල්ලන්ගේ කූඩු අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. මේගොල්ලන් කූඩු හදන්නේ ගස්වල බෙනවල. දැන් සත්වෝද්‍යානයේ නම් අපිට ඒගොල්ලන්ට වෙනම පොඩි පෙට්ටි හරි එහෙම නැත්නම් කුටීර හදලා ලබා දීලා තියෙනවා. ඉතින් දැන් වනාන්තරයේ මේගොල්ලන් මේ බෙන තුල තමයි බිත්තර දාන්නේ. ඒකට මේ එග් ලේයින් වල අපි ඔයා කිව්වා වගේ මේ ඒසින්ක්‍රොනස් එග් ලේයින් මෙතඩ් එකක් තමයි මේගොල්ලන්ගේ තියෙන්නේ. ඒ කියන්නේ එක බිත්තරයක් දාලා ඉවර වෙලා තමයි ඊළඟ බිත්තරේ දාන්නේ. මේ වගේ සාමාන්‍ය බිත්තර එකේ ඉඳලා 4ක් වගේ ප්‍රමාණයක් සාමාන්‍යයෙන් 3ක් 4ක් වගේ ප්‍රමාණයක් බොහෝ විට දකින්න පුළුවන්. ඒ කියන්නේ බිත්තර ප්‍රමාණය අඩුයි. නමුත් ඒ බිත්තරයක් දාලා අනිත් බිත්තරය දාන කාලය අතර ටිකක් කාල පරාසයක් තියෙනවා. එතකොට මේ බිත්තර දැමීමත් සමගම ඒගොල්ලන් රැකීම පටන් ගන්නවා විශේෂයෙන් ගෑනු සතුන් විසින්. මේ බිත්තර රැකීමේදී සාමාන්‍යයෙන් මාසයකට ආසන්න ප්‍රමාණයක් දවස් 28ක් වගේ ප්‍රමාණයක් මේ බිත්තර රැකීම සිද්ධ කරනවා. සුදු පැහැති බිත්තර තමයි මේගොල්ලන් දාන්නේ. සාමාන්‍ය බිත්තරක ප්‍රමාණය ගත්තොත් සෙන්ටිමීටර් 3.5ක් වගේ ප්‍රමාණයක දිගක් තියෙන. පළල ගත්තොත් 3.5ක් ආසන්න වශයෙන් තියෙනවා. එතකොට මේ බිත්තර අර දවස් 28ක වගේ ප්‍රමාණයක් රැකීමෙන් තමයි පැටවුන් බිහිවීම සිද්ධ වෙන්නේ. එතකොටයි මේගොල්ලන්ගේ බිත්තර දැමීම ගැන කතා කරද්දී අපේ මේ දිස්වල ජාතික සත්වෝද්‍යානය ඇතුළතදී මේගොල්ලන්ගේ අභිජනනය සිද්ධ වෙලා තියෙනවා. ඔව්. ඇතරම දෙහිවල සත්වෝද්‍යානයේ අපි මේ මැකෝ ඉන්න විවිධ එන්ක්ලෝෂර්ස් තියෙනවා. අපේ විදේශීය කුරුළු උයනක් තියෙනවා. නමුත් මේවේ බෝවීම එතරම්ම සිද්ධ වෙන්නේ. නමුත් අපේ සත්වෝද්‍යානයේ එදා ඉඳලම ඒ කියන්නේ බොහොම පැරණි කූඩු ප්‍රමාණයක් තියෙනවා. කූඩු 5ක් වගේ. ඒ කූඩු වල තමයි මේ මැකෝ සතුන් බෝවීම වැඩිපුරම සිද්ධ වෙන්නේ. ඉතින් දෙහිවල සත්වෝද්‍යානය ගත්තොත් එහෙම අපි දන්නවා අපිට මේ කොවිඩ් වසංගත සමයක් තිබ්බා. ඒ සමයේදී බොහොමයක් මැකෝ කුරුල්ලන් අපේ බ්‍රීඩිං කේජස් වල ඉන්න සතුන්ගේ පැටවුන් අපිට දකින්න පුළුවන් වුණා. එතකොට ඒ කාලේදී පැටවුන් බෝවීම ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් 20කටත් අධික සංඛ්‍යාවක් පැටවුන්
හැදුනා. එතක මං කියන්න ඕනේ දැන් මේ කුඩා පැටවුන් ඒගොල්ලන්ට පිහාටුනේ මේ බොහොම අර මාංශමය ශරීරයක් තමයි තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ව එක්කෝ ඒගොල්ලන්ට අපි හොඳ ආහාර සපයන්න ඕනේ මවුසතුන්ට. එතකොට ඒගොල්ලන් පැටවුන් පෝෂණය කරනවා. එහෙම හරියට සිද්ධ වෙන්නේ නැත්නම් ඒ සතුන්ව එළියට අරගෙන අපි හෑන්ඩ් ෆීඩ් කරලා අපි කෘත්‍රිමව ආහාර ලබා දීලා ඒ සතුන්ව පෝෂණය කරන්න ඕනේ. ඉතින් මේක ඇතරම සත්වෝද්‍යානයේ ගුණු සේවක මණ්ඩලයක් ඉන්නවා මේ කටයුතු කරන්න. ඉතින් බොහොම අසීරු කාල පරිච්ඡේදයක් ඒ පැටවුන් රැක බලා ගන්නවා කියන එකේ කුඩා අවධියේදී. නමුත් අපි ඒවා මනවින් සිද්ධ කරනවා. හරි මේ ඉතින් අපි දන්නවා කොහොමත් මේ දෙහිවල ජාතික සත්වෝද්‍යානය කියන්නේ මේකේ ඉන්න සතුන්ට හරිම ආදරයෙන් සලකන උන්න රැක බලාගන්න ස්ථානයක්. ඉතින් අපි ඊළඟට කතා කරමු මේගොල්ලන්ගේ ශරීර ප්‍රමාණයන් ගැන. ශරීර ප්‍රමාණය ගැන කතා කරද්දී මේ මැකෝ කියන්නේ ටිකක් මේ පක්ෂි ලෝකේ මේ ගිරවුන් අතරින් හරි විශේෂ පක්ෂියෙක්. ඒ කියන්නේ මේ ගිරව් අතරින් විශාලතම ගිරව අයිති වෙන්නේ මේ මැකෝ ගිරවුන්ට කියලා අපි අහලා තියෙනවා. ඒ කියන්නේ හයසින්ත් පැරට් කියන එක්කෙනා තමයි මේ විශාලතම පක්ෂය නේද? අපි මේගොල්ලන්ගේ ශරීර ප්‍රමාණ මේ විස්පෑන් එක මේගොල්ලන්ගේ බර වගේ මේ දේවල් ගැන කතා කරොත් ඔව් අතන දැන් මේ හයිසින්ත් මැකෝ ගත්තාම සාමාන්‍යයෙන් මීටරයකටත් වැඩිය දිගයි යාගේ ශරීර ප්‍රමාණය. සාමාන්‍ය 120 140ක් වගේ හිසේ සිට වලිගය දක්වා දිග ප්‍රමාණයක් තියෙනවා. විං ස්පෑන් එක ගත්තොත් සාමාන්‍යයෙන් ඒකත් මීටරයකට වගේ ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒගොල්ලන්ට ටේල් ෆෙදර්ස් ගොඩක් දිගයින සාමාන්‍යයෙන් නේද? ඉතින් මේගොල්ලන්ගේ බර ප්‍රමාණය ගත්තොත් සාමාන්‍යයෙන් කිලෝ 1 ග්‍රෑම් 200ක් 1 ග්‍රෑම් 700ක් ඒ වගේ ප්‍රමාණයක් බර අපිට සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ හයිසින්ත් කියන පක්ෂි මැකෝ විශේෂය තමයි විශාලම මැකෝ විදිහට හඳුන්වන්න සහ විශාලතම මේ ගිරව්. ගිරවුන් ගෙනත් මුළු ලෝකෙම ඉන්න ගිරවුන් ගත්තොත් ඒගොල්ලන්ගෙන් විශාලම ගිරවා වෙන්නේ මේ හයිසින්ත් මැකෝ. හරි එතකොට මේ මැකෝලා ගැන කතා කරද්දී මේගොල්ලෝ ටිකක් මේ අනිත් පක්ෂීන්ට වඩා හරි විශේෂයි. ඒකත් තමයි මේගොල්ලන්ගේ පුහුණු කිරීම හැකියාව තියෙන. මේගොල්ලන්ට පුළුවන් අනුකරණය කරන්න හරි ඉක්මනට සහ මේගොල්ලන්ට විවිධ භාෂා ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලන්ගේ හම්බ වෙනවා අපි මේ සාමාන්‍යයෙන් ස්වභාවික පරිසරයේ හරි අඩුවෙන් දකින්න ලැබෙන වර්ණ. එතකොට අර තද නිල් වර්ණය, එතකොට තද රතු වර්ණය වගේ හරි ලස්සන වර්ණ ටිකකුත් මේගොල්ලන්ගේ හම්බ වෙනවා. මේගොල්ලන්ගේ විශේෂත්වය ගැන තව අපි වැඩිදුර කතා කරොත් ඔව් ඇත්තටම දැන් අපි දන්නවා මේ පක්ෂීන් ගත්තහම හැමෝටම කතා කිරීමේ හැකියාවක් නැහැ. ඔය කිව්වා වගේම ඒ කතා කිරීම කියලා කියන්නේ මේගොල්ලන් ඒ මතක තියාගෙන ඉඳලා තමයි ඒගොල්ලන්ගේ වචන නැවත ඉදිරිපත් කරන්නේ. ඉතින් අපි අහලා තියෙනවා සැලලිහිනියෝ, මයිනෝ, ගිරව්, ඒ වගේම මේ කොකටුවෝ, මේ මැකෝ කුරුල්ලෝ ඒ වගේ සතුන් තමයි මේ කාර්යයේ දක්ෂව යෙදෙන්නේ. ඉතින් ඇත්තටම මේගොල්ලන්ට වෙන්නේ ඒගොල්ලන්ට මතක තියාගෙන ඉන්නේ හැකියාවක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් නිරන්තරයෙන්ම භාවිතා කරන වචන ඒගොල්ලන් මතක තියාගෙන ඉඳලා අනුකරණය කරලා ඒ අවශ්‍ය වෙලාවට නැවත වචන ඉදිරිපත් කරනවා. ඉතින් මේ විදිහට දිගටම මේක භාවිතා කිරීම නිසා ඒගොල්ලන්ට ඒක භාෂාවක් වගේ අපිට දැනෙන මට්ටමකට දියුණු කරන්න හැකියාවකුත් තියෙනවා. ඒත් එකම තමයි ඔය කිව්වා වගේ වර්ණ රටාවන් ගත්තොත් අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් මේ කුරුල්ලන්ට නිල් කහ තියෙන කට්ටිය, ඊළඟට රතු වැඩි ස්කාලට් මැකෝලයින්, ඊළඟට කොළ වැඩි මිලිටරි මැකෝ කියන වර්ගයේ ඉන්නවා. මේ විශේෂ ඔක්කොම ගත්තාම ඒගොල්ලන්ගේ තවත් සමහර වෙලාවට කුඩා ප්‍රමාණයේ අපි විශේෂ ලක්ෂණ බලනවා. ඒ කියන්නේ සමහර වෙලාවට පිහාටු වල යම්කිසි ප්‍රදේශයක් විතරක් ඒ පාට හොඳින් පැහැදිලිව තියෙනවා නම් එහෙම නැත්නම් මූණේ තියෙන ඉරිවල ස්වභාවයේ තියෙන මේ ෂාප්නස් එක. ඒ වගේ දේවල් ගොඩක් වැදගත් වෙනවා මේ සතුන් මිල කිරීමේදී. ඒගොල්ලන්ව අර වෙනත් කාර්යයන් සඳහා අපි ඒ කියන්නේ විකිණීම ඒ වගේ වැඩවලදී මේගොල්ලන්ගේ වර්ණවල ලක්ෂණයන් ඉතාමත් වැදගත් වෙනවා. හරි ඉතින් මේ ඒගොල්ලන් විකිණීම මේ දිවිවල ජාතික සත්වෝද්‍යානයේදී නම් සිද්ධ වෙන්නේ නැහැ. අපි මේ කතා කරන්නේ මේ සත්වෝද්‍යානයේ පිටත තියෙන මේ සුරසල් සතුන් විකිණීම ගැන.
අයි එතකොට අපි අවසාන වශයෙන් කතා කරමු මේගොල්ලන්ට කොහොමද මේ ස්වභාවික පරිසරවලදී මේගොල්ලෝ මුහුණ දෙන තර්ජන මොනවද කියන. සාමාන්‍යයෙන් දැන් අපි දන්නවා ගොඩක් මේ මැකෝ සතුන්ට තියෙන තර්ජනයක් තමයි මේගොල්ලන් සුරතල් සතුන් විදියට ඇති කරන එක. ඔගොල්ලෝ මේගොල්ලන්ගේ මේ අපි කියනවනේ කම්පෑනියන් බර්ඩ් කෙනෙක් කියලා සලකනවනේ නේද? ඉතින් ගොඩක් අයට අර තමන්ගේ වත්කම් ප්‍රකාශ කරන්න අපි අලීක් තියාගන්න. ඒ වගේ මැකෝ කුරුල්ලෙක් නඩත්තු කරනවා කියන්නේ ඒ වගේ යම් කිසි හොඳ වත්කමක් තියෙන කෙනෙකුට තමයි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේ අය ළඟ තමයි ගොඩක් වෙලාට මේ මැකෝ කුරුල්ලන් තියාගෙන ඉන්නේ. ඒත් එක්කම දැන් මේ මැකෝ කුරුල්ලන් අපි නිවසක මේ විදිහට තියාගෙන ඉන්න වගේම තමයි වනාන්තරවල මේ ගොල්ලන්ට තර්ජන තියෙනවා. ඉතින් අපි බැලුවොත් එහෙම දැන් අපි දන්නවා ආදි කාලයේ ඉඳලම මේ මැකෝ කුරුල්ලන්ට මිනිස්සු බොහොම ආදරයක් දක්වලා තියෙනවා, කැමැත්තක් තියෙනවා. ඒකෙන් හින්දා තමයි අර විශේෂ 5ක් පමණ වඳ වෙලා යන්න හේතුව වෙලා තියෙන්නේ. ඉතින් දැනට ඉන්න සතුන්ටත් මේ තර්ජනය විදිහටම තියෙනවා. ඒත් එක්කම මේ ඒගොල්ලන්ගේ ස්වභාවික වනාන්තර අපි දන්නවා මේ ගෝලීය උණුසුම ඒ වගේ දේවල් නිසා ඒගොල්ලන්ගේ ස්වභාවික වනාන්තරයන් නිරන්තරයෙන් අඩු වෙගෙන යනවා. ඒත් එක්කම මිනිස් ක්‍රියාකාරකම් නිසා ඒගොල්ලන්ගේ පරිසර පද්ධතීන් අඩු වෙගෙන යනවා. ඉතින් මේ හේතු තමයි ඇත්තටම මේ මැකෝ පක්ෂීන්ගේ ගානයන් අඩුවීමට හේතු වෙලා තියෙන්නේ. හරි අද අපි කතා කරේ මැකෝගේ රව් ගැන. ඉතින් ඒ වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙලා හිටිය දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සංවර්ධන නිලධාරී අපි ශ්‍යාමා සමරනායක අයියා. ඒ ගොඩක් ඉස්සෙල්ලා අපිත් එක්ක එකතු වුණාට ඉතින් මේ වගේම තවත් ලස්සන එපිසෝඩ් එකකින් අපි ඔයගොල්ලන්ව හම්බෙන්න ඉන්න. එතකන් ඔයගොල්ලන්ට පරිසරය ගැන සතුන් ගැන දැනගන්න ආසාවෙන් ඉන්න කරුණු තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න. මේ තමයි සතුන්ට පරිසරයට ආදරය කරන ඔබ වෙනුවෙන්ම නිර්මාණය වෙන YouTube නාලිකාව සූඩියෝ ශ්‍රී ලංකාව.